එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් ඒ ගීත සෑයට මහා සංගීත සම්මිශ්‍රණය කළා. ස්වතන්ත්‍ර තනු රසක් නිර්මාණය කළා ගීත නිර්මාණය කළේ සරත් දසනායක සූරි. අමර පෙම්ලතාවේ වාසනාව දුර ඇරලා බලනවා. පාට පොදක් අද විමන්දුරින් ලස්සන ලෝකයක සල්සපුණ ඉරහඳ වැළඳ මේ පිරුළු සුවඳමල් පායන දේදුණු වඹර වගේ ඇත්තම් මොබිසේ නේද සරසඳේ සම්මානිත ගීතය වෙනවා. ඒ ගී පිටිපස්සේ ඇවිදින ගීසායක තනු නිර්මාණය එකතු කරපු සරත් දසනායකයන් වෙනුවෙන් සරත් දසනායක ආදරණීය රංග දසනායක සහෝදරයන් ආදරණීය आचार्य अजंता रणसिंह अजंता यदरन एच.आर. ज्योतिपालට ළඟින් හිටපු ජෝතිට ආදරය කරපු ජෝතිට වෙනසෙන්නට නොදී ජෝති වෙනුවෙන් උපදෙස් දීපු ජෝතිට උගා දෙනෙක් උගා කතාන්දර කියනකොට ඒ කතාන්දර නිවැරදි කරන්න ජෝති පිටපස රැඳුණු මාධ්‍යවේදියෙක් විදිහට ගීපද රචකයෙක් විදිහට ජෝති වෙනුවෙන් ආදරය හැමදාම බෙදපු කලාකරුවා තමයි आचार्य अजंता रणसिंह अजंता देवी सारंगा नरसिंह के स्थानीय सिटिनो තිස්නවෙනි ගුණානුස්මරණය තව එක ගුණානුස්මරණයක් තියෙනවා. ඒ තමයි එච්.ආර්. ජෝතිපාල ගීත ඇතුලේ ජෝතිට විශිෂ්ටම මෙහෙවර කරපු කලාකාරයා. මගේ විශිෂ්ටම මෙහෙවර කියන්නේ ජෝතිට උඹ දෙනෙක් හම්බුනු කියනවා. එයා පීචං ගායකයා කිව්වා. එයා කිව්වේ හින්දි අනුකාරක ගීත කිව්වා. එයාට ඔරිජිනල්ස් නෑ කිව්වා. මේ වගේ කාලවකවානුවක ඉන්දියානු අනුකාරක ගීතයේ ඇතුලේ ඒක අපේ කරලා බොහෝ තනු නිර්මාණය කරලා ජෝති ගායනා කරපු අනන්‍යතාවය රැකගෙන ඉන්දියානු ගීතයට අපේකම දීලා සහ ස්වතන්ත්‍ර නිර්මාණ රසක් දී කරමින් පිටුපස්සේ හිටපු මහා සංගීතවේදියා තමයි පී.එල්.ඒ. සෝම්පාල සූරි. පී.එල්.ඒ. සෝම්පාල ආදරණීය බුද් ප්‍රසන්න සෝම්පාල මහත්මයා මේ ස්ථානයේ සහභාගී වෙනවා. මම ඉතාම ගෞරවයෙන් එතුමාට ආරම්භ කරනවා. එතුමා ටිකක් ප්‍රමාදයි කියලා දැන් දීලා තියෙනවා. අපි ඒ අවස්ථාවට පස්සේ දැන් අතිශය විශේෂ අවස්ථාවක්. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රමුඛතුමා වේදිකාවේ නැගී මම මේ විශේෂ අවස්ථාවට යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එච්.ආර්. ජෝතිපාල පිළිබඳ සංකතනයක වේදිකාවක යෙදෙන ප්‍රථම අවස්ථාව මේ නිසා. ඒ උට කළ හැකි මම ආරාධනා කරනවා ආචාර්ය අදිත් ප්‍රෝමණ මහත්මයාට එච්.ආර්. ජෝතිපාල ज्येष्ठ पुलिस अधिकारी अमल एदिरिमान्न මැතිතුමා ඒ වගේම මා මිත්‍ර විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වජිර එදිරිමාන්න මැතිතුමා ඒ වගේම මා මිත්‍ර ජගත් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එච්.ආර්. ජෝතිපාල කලාකරුවන් වෙනුවෙන් මේ ස්ථානයට පැමිණි හැම දෙනාගේම අවසරයි. මීට සති දෙක තුනකට ඉස්සෙල්ලා අමල් එදිරිමාන්න මහත්මයා එච්.ආර්. ජෝතිපාල ආදරණීය කලාකරුවන්ගේ නැගණියගේ පුතා මාත් එක්ක දෙවතාවක්ම වැඩ කරලා තියෙනවා. ඒ වගේම පොලිසිය අපි මිත්‍රයෝ මට ආරාධනාවක් කළා. මම ඇහුවා සර්ට පුළුවන් ද මේ අපේ මාමා ගැන උත්සවයක් තියෙනවා මේ ගැන මොනවාරි කියන්න අපේ මාමා ගැන. මම කිව්වා අමල් ඉතින් මම ඕනතරම් කලා
ලෝකයේ අය ඉන්නවා අය මට කියන්නේ කියලා. නෑ ඉතින් සර්ුත් හිටපු ගමන් ජෝතිපාලගේ සින්දුවක් දෙකක් කියනවනේ. ඒකින්ද සර් කියන්නේ. මට ඕන දෙයක් කරන්න පුළුවන්. විවාද කරන්න පුළුවන්, මාධ්‍යට කතා කරන්න පුළුවන්, උසාවියේ කතා කරන්න පුළුවන්. බැරිම දේ තමයි සින්දු කියන්නේ. ඒ වුණාට අදිස්සියාගේ බැරිම වෙලාවක මොකක් හරි සින්දුවක් කියන්නේ කිව්වොත් කියන්න තියෙන එකම සින්දුව ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තමයි. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා අමල් ඉදිරිමාන්න මහත්මයාට මට ආරාධනා කිරීම ගැන මේ අවස්ථාවට පොලිස් නිලධාරියෙක් හැටියට මේ රටේ බිහි වෙච්ච විශිෂ්ටතම ගායකයාණන් ගැන වචන කීපයක් කතා කරන්න. අපි අරගෙන බැලුවොත් නෝනාවරුනි මහත්තුරුනි ලෝකේ ඉන්නවා මිනිස්සු. සමහර මිනිස්සු එක කාලෙක සමාජයේ වීරයෝ බවට පත් වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා කාල පරිච්ඡේදයක වීරයෝ බවට පත් වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා දශකයක දෙකක ශතවර්ෂයක වීරයෝ බවට පත් වෙනවා. සමහර මිනිස්සු ඉන්නවා හැමදාම නොමියන මිනිස්සු immortal people කියලා කියනවා. නොමැරෙන මිනිස්සු බවට පත් වෙනවා. හැබැයි එහෙම පත් වෙන මිනිස්සු ඉන්නේ හරිම ටිකයි. ඒ වැඩි දෙනෙක් යුද්ධයේ වීරයෝ නැත්නම් ලෝකේ මොනවා හරි අලුත් දෙයක් සොයාගත්ත මිනිස්සු. ඒ අතර කලාකරුවෝ ඉන්නවනම් ඉන්නේ හරිම ටික දෙනෙක්. නමුත් එච්.ආර්. ජෝතිපාල කියන්නේ අපේ රටේ මේ සංගීත කෙත අස්වද්දන්නට තවුන්ගේ දාඩිය හෙලපු මේ රටේ හැමදාම නොමැරෙන ගායකයා කිව්වොත් ඒක නිවැරදි. ඒ නොමැරෙන ගායකයා වෙනුවෙන් කතා කරන්න අවස්ථාවක් ලැබී අපේ රටේ බිහි වෙච්ච විශිෂ්ටතම රංගදරයෙක් වන හෙළ සිනමාවේ සක්විතියට විරුදාවලිය ලැබූ ගාමිණී ෆොන්සේකා ශූරි වරක ප්‍රකාශ කළා. ලංකාව ලෝක සිතියමේ තිබෙන තාක්කල් එච්.ආර්. ජෝතිපාලගේ නාමය ලංකාවේ පවතිනවා කියලා. ඒ තරම් අතිවිශිෂ්ට අමරණීය ගායකයෙක්. ඒ වගේම ජෝතිපාල සින්දු කිව්වේ සම්භාව්‍ය මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ජෝතිපාල සින්දු කිව්වේ උගත් මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ජෝතිපාල සින්දු කිව්වේ නිර්ධන පන්තියට කම්කරුවන්ට ඒ වගේම ගීත පිපාසාවෙන් පිරිච්ච හැමෝටම ඔහු සින්දු කිව්වා. මේ නොනිමෙන දීවිකම්මනේ ටච් මහලක් ආදරයක ආදරමද පවනි මේ අතරම ඩිගිරි ඩිගාරේ දාගෙන පොල් කටුමාලේ වැගේ සමාජයේ හදවතට කිදා බැස්ස ගීත ගයන්න ජෝතිපාලට හැකියාවක් තිබුණා. ඒ ජෝතිපාල හැමදාම මේ රටේ හදවතේ ගායකයා වෙච්ච නිසා. ඔහුගේ ඉතිහාසය අරගෙන බලනකොට ඔහු ඉපදුනේ 1936 පෙබරවාරි මාසේ 12 වෙනිදා කොළඹදී. ඔහු සංගීත විද්‍යාලයකට ගියේ නැහැ. ඔහු සංගීත කලාව ප්‍රගුණ කරේ නැහැ. ඉන්දියාවේ ගාඩ්කන්ඩ් විශ්වවිද්‍යාලයට ගියේ නැහැ. රජයේ සංගීත විද්‍යාලයට ගියේ නැහැ. නමුත් ඔහු ගැයූ හැම ගීතයක්ම ජනතාවගේ හදවතට සමීප වෙන ගීත බවට පත් වුණා. ඒ ඔහුට තිබිච්ච අමන්දා නන්දනීය හඬ වගේම ඔහු අපේ මේ නිවේදකතුමා කියපු හදවත රත්තරන් ජෝති කියන විරුදාවලිය ලැබපු ශ්‍රී ලාංකේය අසහාය ගීත කෝකිලයා නිසා. අපි අරගෙන බැලුවොත් ඔහුගේ 1952 ප්‍රථම වතාවට ආධුනික හඬ ශ්‍රී ලංකා ගුවන් විදුලියට ඔහු ගායකයෙක් හැටියට ඇවිල්ලා අවුරුදු 4ක් තැන් 4කට ගියා. ඒ හතරෙදිම ඔහුව ප්‍රතික්ෂේප වුණා. ඔහුගේ ගීත අහන්න ඔහුගේ කටහඬ ගැඹුරුයි කිව්වා. ඔහුගේ කටහඬ රෞද්‍රයි කිව්වා. කවුරුත් කැමති වුණේ නැහැ ජෝතිපාල පිළිගන්න. ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඔහුට මුණ ගැසෙනවා සිරිල් පී අබේරත්න ශූරි. ඔහු එවකට නිෂ්පාදනය කරමින් හිටියා චිත්‍රපටයක් සුරතලී නමින්. මේ චිත්‍රපටයට ගීතයක් හොයන වෙලාවකදී චිත්‍රපට ලෝකයේ ජෝතිට පිවිසෙන්න අඩිතාලම් ලැබුණේ මේ චිත්‍රපටිය හරහා. ගීතයක් හොයන වෙලාවකදී එක්තරා අවස්ථාවක් ලැබුණා මේ ගීතය ගැන විල්ෆ්‍රෙඩ් සිල්වා කියන මහත්මයාට කියන්න. එදා අපේ හෙළ සිනමාවේ සංගීත ලෝකේ ස්වර්ණමය යුගයේ උදා වෙමින් තිබිච්ච 50 60 දශකයේ මේ වෙලාවේදී